ඉරිසියා කරන්න හොඳ නෑ. ඉරිසියා කරන්න හොඳ නෑ. ඉරිසියා මේ ජීවිතේ යම් සතුටක් වෙයි කඩා වැටීමක් දැකලා. ඒ ඉරිසියාවේ ස්වභාවය කියන්නේ තමාට යම් කිසි කෙනෙක් වටන්න බැරි නම් එයා වැටෙන දවස ගැන හිත හිතා ඉන්නවා. දැන් ওই ප්‍රශ්න අපිටත් එනවා. දැන් ඔන්න කාලයක් බණ කියනකොට හාමුදුරුවෝ සමහරවල් තරුණ හාමුදුරුවෝ කාලයක් බණ කියන් යනකොට සමහර හාමුදුරුවෝ මොන යකර තැබ්බේ වලට අහු වෙලා යනවා. තුටේ සමහර හාමුදුරුවෝ නිකේ කරදර වෙනවා. ඒකට ඔන්න තවත් තරුණ හාමුදුරුවෝ නමක් බණ කියනකොට හිතෙනවා ওই බණ කියාගෙන ගියාට ඉන්නකො තව පොඩි කාලයක්. පොඩ්ඩක් ඉන්නකො බලන්න මොකද වෙන්නේ කියලා. එයා මේ වැටෙන දවස් බලලා